වෙලාවේ ගන්න නැහැ. මට එතකොටත් මතක් වුණේ ජරාව ඉදිරියේ සල්ලිකාරකම් මොකටද කියලා. අපි හැමෝම ජරාවටපත් වෙනවා. පින්නතුනේ ජරාවට පුළුවන් අපිව තනි කරන්න. දැන් අපි මෙහෙම ඉන්නකොට අපිට ඕන විදිහට කොණ්ඩේ හදා ගන්නවා. මං කියන්නේ පින්නතුනේ මේකේ තියෙන අවිනිශ්චිතතාවය මේක එහෙම නඩත්තු කරන්න දෙයක් නැහැ. පින්නතුනේ බොහොම සැනින් පුළුවන් වෛද්‍යවරුන්ට නේ අපිව නඩත්තු කරන අපේ කොණ්ඩේ අපේ රැවුල අපෙන් අහන්න නැතුව ඉක්මනින් කපලා දානවා. මොනවාද අපිට නැති වෙන්නේ නැත්තේ? හැම එකක්ම නැති වෙනවා. දැකලා තියෙනවද? නහයට බටයක් දාලා කන්න බොන්න